කතා කරමුද කැස්බෑව ගැන? කැස්බෑවා අප කවුරුත් දන්නා අහිංසක සතෙකි. මෙම ගණයේ ගොඩබිම වාසය කරන සතා හැඳින්වෙන්නේ ඉබ්බා නමින්ය. ඉබ්බාද අප හැමදෙනාම හොඳින් දන්නා කියන සතෙකි. ඝන වූ ශල්කවලින් මාංශය ආවරණය වී ඇති ඉබ්බාගේත් කැස්බෑවාගේත් බොහෝ සමාන ලක්ෂණ දක්නට පුළුවනි. එය ඉහත රූපයෙන්ම පෙනේ. ඉබ්බාට ගොඩබිම ගමන් කිරීම සඳහා පාද ඇති අතරම අනතුරකදී හොට ආදී අවයව හකුලා ගැනීමේ හැකියාවද පවතී. එහෙත් කැස්බෑවාගේ ඉදිරි පාද විකසනය වී තිබෙන්නේ පිහිනා යාමට වඩා සුදුසු අවල් වශයෙනි. ඒවා ඇඟිලි සමග එකට බැඳී පවතී. කැස්බෑවාගේද ඉබ්බාගේද ප්‍රධාන වෙනස්කම එයයි. කැස්බෑවාගේ පිටකටුව සහ යටිකටුව වශයෙන් කටු දෙකකින් මාංශමය සිරුර ආරක්ෂා වෙයි. මෙම උඩු යටි කටු දෙක තදින් සම්බන්ධ වී පවතී. කශේරුකා සම්බන්ධ වී තිබෙන්නේ උඩු කටුවටය. කැස්බෑවාට දත් නොමැති අතර දත්වලින් කෙරෙන කාර්යයන් සිදු කෙරෙන්නේ කොරොස් වැනි ඝනව පිහිටා ඇති හනුවල ආධාරයෙනි. කොලෝනියා ගණයේ සතුන්ගේ ලොකුම උඩුකබල තිබෙන්නේ දාර කැස්බෑවාටය. උගේ උඩුකබල අඩි 8ක් පමණ දිගය. එම කබල නිර්මාණය වී තිබෙන්නේ ඉතා කුඩා අස්ථි එක්වීමෙනි. දාර කැස්බෑවන් මොරටුව පුත්තලම ප්‍රදේශවලට සමීප මුහුදේදී හමුවෙයි. පලාවන් කැස්බෑවා නමින් හැඳින්වෙන කැස්බෑවා යාපනයට ආසන්න මුහුදේදී දකින්නට පුළුවන්ය. නිවර්තන මුහුදුවල වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ ඔලුගෙඩි කැස්බෑ වර්ගයයි. ඔවුන්ගේ හිස පලාවන් කැස්බෑවාගේ හිසට වඩා විශාලය. හොට කෙළවර තුඩක් මෙන් පිහිටා තිබේ. ඔවුන්ගේ බර හොන්ඩර 5ක් පමණ වන අවස්ථාද ඇත. පරිණත ඔලුගෙඩි කැස්බෑවකුගේ පිටකටුවේ උඩු පැත්ත රතුවන් දුඹුරු පැහැයකට හුරුය. එලෙස කහවන් තීරුවක් පටියක් මෙන් හිස දිගේ ගමන් කොට බෙල්ලෙහි කහ පැහැය සමග එක් වී පවතී. එක් පැත්තක දාරපොතු 13ක් දකින්නට හැකිය. පිරිමි ඔලුගෙඩි කැස්බෑවා ගැහැණු සතාට වඩා සිරුරු ප්‍රමාණයෙන් විශාලය. ගොඩබිම සිටින විට මිනිසුන් හපන්නට තැත් කරන බවක් පෙනේ. මෙම කැස්බෑවාගේ ගැහැණු සතා වෙරළේ වැල්ලෙහි සාරාගනු ලබන වලක වරකට බිත්තර 125ක් පමණ දමන බව සොයාගෙන තිබෙන අතරම බිත්තරයක විශ්කම්භය සෙන්ටිමීටර් 5ක් පමණ වේ. ශාන්තිකර සාගරය, ඉන්දියන් සාගරය සහ මධ්‍යධරණී මුහුදේ මෙම කැස්බෑවන් දක්නට ලැබේ. පොතු කැස්බෑවා තවත් කැස්බෑ විශේෂයකි. උගේ දුඹුරු පැහැයෙන් සහ කහ පැහැයෙන් යුත් වර්ණවත් වූ පොතු, පනා, කණ්ණාඩි, රාමු සහ විසිතුරු භාණ්ඩ නිපදවීමට උපයෝගී කරගන්නා නිසා උන් බොහෝ විට ඝාතනයට ලක් වෙයි. සෑම කැස්බෑවෙකුම මරා දැමීම නීතියෙන් තහනම් කර ඇති අතර මෙම අපූර්ව ජීවීන් ආරක්ෂා කිරීමට හැකි සෑම අන්දමකින්ම සහාය වීම අපගේද යුතුකමකි. කැස්බෑවුන්ගේ කන් නිර්මාණය වී තිබෙන්නේ මුහුදු ජලය හරහා එන විවිධ ශබ්ද හඳුනා ගැනීමට පහසු වන අන්දමිනි. කැස්බෑවන් සාමාන්‍යයෙන් මාංශ භක්ෂකයන් වේ. කවච ඉස්සන්, මාළුන්, මෘද්වංගීන් ආහාර වශයෙන් ගන්නා අතර ඇල්ගී වැනි විවිධ මුහුදු පැලෑටිද උගේ ආහාරයට අයත් වේ. ලෙදර්බැක් වර්ගයේ කැස්බෑවුන්ගේ විද්‍යාත්මක නාමය වන්නේ ඩෝමචෙලිස් කොරියාසිය වේ. කැස්බෑ ගැහැණු සතා බොහෝ විට සඳ ඇති රාත්‍රියක වෙරළට පැමිණ වෙරළෙහි ගැඹුරු වලක් හරහා බිත්තර දමයි. බිත්තර කටුව නම්‍යශීලී වේ. වරකට බිත්තර 200ක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් දමා වලක් හැරූ බවට සටහනක් නොමැති වනසේ වල වසා දමා නැවත මුහුදට යයි. බිත්තර ලන අවස්ථාවේ මිනිසෙකු ළඟට වී ඒ දෙස බලා සිටියද ඇගේ ක්‍රියාවලිය ඇය නතර නොකරයි. බිත්තර මෝදු වී පැටවුන් බිහිවන්නේ සූර්ය රශ්මිය නිසාය. බීජෞෂණ සමය දින 60ත් 90ත් අතර වන බවට ගණන් බලා තිබේ. පැටවුන් බිත්තර පුපුරා එළියට පැමිණ මුහුද වෙත ඇදී යති. අතරමඟදී බල්ලන් හා කපුටන්ගේත් පක්ෂීන්ගේත්
ගොදුරු බවට පත්වන පැටවුන්ගෙන් වැඩි කොටසක් විනාශ වෙති. පැටවුන් සාගරයට පැමිණි විටද කොටසක් මාළුවන්ගේ ගොදුරු බවට පත්වේ. මේ සියලු අභියෝග ජයගෙන මුහුදට යන කැස්බෑ පැටවුන් පමණක් තම දිවි ගලවා ගනී. නමුත් මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන කැස්බෑවන් වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇත. දැනට හමු වී ඇති පොසිල අනුව වසර දශලක්ෂයකට ඉහතදී අඩි 12ක දිග ඇති සිරුරකින් යුක්ත කැස්බෑ විශේෂයක් සිටි බවට සාක්ෂි තිබෙන බව ජීව විද්‍යාඥයින් විසින් ප්‍රකාශ කර ඇත. කැස්බෑවා කොලෝනියා ගෝත්‍රයේ කොර්ඩාටා වංශයේ රෙප්ටීලියා වර්ගයට අයත් වේ. වීඩියෝ එක නම් ඉවරයි. තව තවත් වීඩියෝස් බලන්න මගේ channel එක like කරලා subscribe කරලා bell icon එක click කරන්න. ඔබේ අදහස පහලින් කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා.